දැන් ඔය කියන විදිහට ස්විමින් pool එකකට අපි සෛලයක් විසි කරනවා. අම්මට සිරි වෙනවා pool එක. එක්ක නාණයුන් ගිලෙනවා නැත්නම් නාණයුන් මොන හරි වෙනවා. අපි හිතමු ළමයි කණ්ඩායමක් ඉන්නවා ඔක්කොම තූල් තියෙනවා. ගෙදර තාත්තා දුම්කලයක් ගෙනියනවා එක දවසයි ගෙනියන්නේ තාත්තා නැටි කනවා මූ දුම්කලේ ගේනවා. අනිත් ඒවුනුත් මේ තොල් වල තියන්නේ ඉතින් මේක ඉන්නවා දැන්. බලාගත්තොත් බලාගෙන ඉතින් ඔහේ ඉන්නවා. දැන් ගහනවා තේරෙන්නේ නැහැ. වරදිනවා තේරෙන්නේ නැහැ. කණ්ඩායමට එකතු වෙනවා බොහොම අහිංසක කොල්ලෙක්. 12 දෙනාගේ ගති කොල්ලගේ ගති එකතු කරලා දෙකෙන් බෙදමුද? ඉන්න පුළුවන් එකම දේ මොකද්ද? 12 හැදෙයිද? නෑ. මූ තමයි ඊළඟට මේ දුම්කල වවන්නේ. දැන් මේක තමයි මේ මුහුදට අපේ මිරිදියේ මාළුවෙක් ගෙනihin දැම්මම වෙනදී. ඔය peer එහෙම කපලා එක්ක අඹ වගේ මොන හරි කපලා ලුණුයි නිරිසුයි දාලා කවර් එකට දාලා ඒක කෑල්ලනේ කන්නේ ට්‍රිප් එක ඉවර වෙනකන්. සමහර විට මේක අවසාන හරියට එනකොට මේ මල්ලේ වතුර වගේක් එකතු වෙනවා. කොහෙන්ද වතුර ආවේ? උපාபிසාරක ද්‍රාවණයක ගිල්ලූ සෛලයට කුමක් වේද? එහෙමම තියෙද? මට මෙහෙම කියන්න. ඔහොමම තියෙයිද? අඩුමතර මෙහෙම කියන්න. දැන් නැත්තම් ජලය ගමන් කරන්න ගනීද? මොන මොහොත දක්වාද? සමාන වෙනකන්. කොහොමද මේ මොහොත හොයන්නේ අපි? සෛලේ ජල විභව එකතු කළා? ද්‍රාවණී ජල විභව එකතු කළා? දෙකෙන් බෙදුවා. එහෙනම් මේ හොඳට හිතන්න වලේ මොකද්ද කීවේ කියලා? හොඳට හිතන්න අපි මේ මහ පොළවේ දින්නේ කියලා. ඒ කියන්නේ දැන් මේ ද්‍රාවණයේ ජල විභවය දැන් මට ඉස්සෙල්ලා කියන්නකෝ මේ ද්‍රාවණයේ ජල විභවය මොනවා වෙන්නද ඕන තව වැඩිද වෙන්න ඕන අඩුද වෙන්න ඕන අඩු වෙන්න ඕන ඔය කියන විදිහට කියන්නේ සෛලයේ දැම්ම කියන්නේ ටිටි පිටි ගාලා මේකේ ජල විභවය අඩු වෙලා අර වෙදපප්පාගේ අරිෂ්ඨ හැලිය වගේ වෙනවා මේ මොකක්ද දාලාද පටකයක් දැම්මනම් ওই කතාව අහන්න හරි තිබ්බ මට දැන් කියන්න බලන්න එනං හිතලා. එහෙනම් ඒක වෙන්නේ නෑනේ. දැන් ඔය කියන විදිහට ස්විමින් pool එකකට අපි සෛලයක් විසි කරනවා. අම්මට සිරි වෙනවා pool එක. ඒ කියන්නේ සෛලේ අගයයි pool එකේ අගයයි මැද්දට pool එක එනවා හෙලවිලා. එක්ක නාණයුන් ගිලෙනවා නැත්නම් නාණයුන් මොන හරි වෙනවා. මම මේ කියන එක තේරෙනවද? ඒතර ලුණු එහෙම වැඩි කරන්න හොද්දකට ලොකු දෙයක් කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ? සෛලයක් දාන්න තියෙන්නේ. දැන් මට කියන්නකො මොකද වෙන්නේ කියලා. ඔයාලා ඔය කිව්ව කත දැන් ළමයෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ දැන් කිව්වේ කී සතිය? එක වගේ දෙන්නෙක්. මොන දෙකක්ද? සෛල දෙකක්. උන් දෙන්නට මේ ගනුදෙනුව කරගන්න පුළුවන්. තේරුණාද? මේ එක වගේද? බීකරේ සෛලය කියන එක නෑනේ. දැන් මොකක් වෙයිද? හිතන්න බෑ. අද ඉඳන් මතක තියාගන්න. කිසියම් සෛලයක්. එයාගේ ජල විභවය කීයද වඩන්නේ? කිසියම් ද්‍රාවණයක ගිල්ලුව කල සෛලේ ජල විභවයේ කුමක්වත් එය කුමක ජල විභවයට සමාන වෙනවද? ද්‍රාවණයේ ජල විභවයට සමාන වෙනවා. බහුතර බලයේ ජය ගන්නවා. තේරුණාද? ද්‍රාවණය වෙනස් වෙනවද සෛලයට අදාළව? අහන්නේ අපි හිතමු ළමයි කණ්ඩායමක් ඉන්නවා ඔක්කොම තූල් තියෙනවා. ගෙදර තාත්තා දුම්කලයක් ගෙනියනවා එක දවසයි ගෙනියන්නේ තාත්තා නැටි කනවා මූ දුම්කලේ ගේනවා. ගෙනල්ලා මූ දැන් මේක මේ හදලා තූල් බෙද ඉන්නවා දැන්. අනිත් ඒවුනුත් මේ තොල් වල තියන්නේ ඉතින් මේක ඉන්නවා දැන්. බලාගත්තොත් බලාගෙන ඉතින් ඔහේ ඉන්නවා. දැන් ගහනවා තේරෙන්නේ නැහැ. වරදිනවා තේරෙන්නේ නැහැ. මෙහෙම ඉන්න කාලකන්ණි 12ක් ඉන්නවා කියලා අපි හිතමු. ඒ 12 කණ්ඩායමට එකතු වෙනවා බොහොම අහිංසක කොල්ලෙක්. 12 දෙනාගේ ගති කොල්ලගේ ගති එකතු කරලා දෙකෙන් බෙදමුද? දැන් තේරෙනවා. වෙන්න පුළුවන් එකම දේ මොකද්ද? 12 හැදෙයිද?
නෑ. මූ තමයි ඊළඟට මේ දුම්කල වවන්නේ. ඕන් වෙන දේ. ඒ ඇසුර කියන එක හරි ප්‍රබලයි. ඒක නේද තාපසාරාමයට වැටෙන ගිරවයි හොරමුලට වැටෙන ගිරවයි අතර වෙනසාවේ. ඒ වගේ කේස් එකක් මේක. දැන් එහෙනම් කියන්න බලන්න. මේ ද්‍රාවණයේ ජල විභවයට මේ සෛලයේ ජල විභවය මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න නම් දැන් මට ඔයාලා හයියෙන් කියන්න ඕන. කොහේ ඉඳන් කොහාට ජලය යයිද? හරි ජල විභවයේ කොහේ ඉඳන් කොහාටද යන්නේ? වැඩි තැනේ ඉඳන් අඩු තැනට නම් මොකේ ඉඳන් කොහාට ජලය යයිද? ද්‍රාවණයේ සිට සෛලයට ජලය ඇදෙනවා. ඔයාලට මෙහෙම නිච්චියක් නැද්ද? දැන් අපි හිතමු දැන් ඔය කඩල හරි මොනවා හරි වතුරේ පොඟවනවා. කඩල ඇටි ඉතිරි වෙලා තියෙන ජල අණු ටිකක් වතුරට යනවද? නැත්නම් වතුර රිංගනවද කඩල ඇටියට? ඒකනේ මේ වෙලාවේ. මේ වෙලාව තියෙන්නේ ඒකනේ. ඒ උත්සාහ කරලා තියෙන්නේ කාගේ ජල විභවයට සමාන වෙන්නද? ද්‍රාවණයේ ජල විභවයට සමාන වෙන්න. දැන් තේරුණා? මේවා ළමයි ප්‍රායෝගිකව ගලපගන්න ඉස්සල්ලා. ඔයාලට හම්බෙච්ච ලොකුම වාසනාව තමයි නිකම් බයොලොජි තියරි ඉගෙන ගන්නවට වඩා මේක මේ ගලපගෙන ඉගෙන ගන්න එක. ඒකෙන් තමයි ඔය මතක හිටින්නේ. දැන් මෙතන බලන්න. කොහෙන්ද කොහටද ජලය එන්නේ කියන බලන්න. අන්න රයිට්. මොකේ ඉඳන් මොකේද? සෛලේ ඉඳන් ද්‍රාවණයට ජලය ඇදෙනවා. කොයි මොහොත දක්වාද? සමාන වෙන්නේ කොහොමද? දෙන්න එකතුලා දෙකෙන් බෙදනද නැත්නම් මොකද්ද? සෛලයේ ජල විභවය ද්‍රාවණයේ ජල විභවයට සමාන වෙනකන් මේක ඇදලා යනවා. ඒතකොට සෛලයේ මොකක් වේද? පිම්බෙයිද ඇකිලෙයිද? ඇකිලෙනවා. විෂුණ වෙනවා. දැන් තේරුණාද අර මේ උගන්නප කොච්චර වටිනවද කියලා? සෛලයේ ඇකිලලා යනවා. මේ සෛලයට වෙන්න පුළුවන් ඉරණම මොකද්ද? ෂුණ වේද විෂුණ වේද? විෂුණ වේ. හරි ඊළඟ මේ සෛලයට අත් වෙන්න තියෙන ඉරණම කියන්නේ හයියෙන් මේක සෛලයට අත් වෙන්න තියෙන ඉරණම විෂුණ වීම. මේ සෛලයට අත් වෙන්න තියෙන ඉරණම ෂුණ වීම. ඊළඟ දැන් ඔයතර මට කියන්න ඕන දැන් මේක තමයි මේ මුහුදට අපේ මිරිදියේ මාළුවෙක් ගෙනihin දැම්මම වෙනදී. මුහුදු ජලය සාන්ද්‍රයි. සාන්ද්‍රයි කියලා කියන්නේ ජල විභවය අඩුයි. අපි මිරිදියේ ඉන්න ඔය කොහේ හරි තෝර පිටෑවේ හරි මොකේ හරි ඉතින් නමක් තියෙන එකෙක් ඔය මොකේ හරි බුලතා ගොලා ගගා තියෙන එකෙක් දාගෙන දැම්ම ගමන් ඌ නිකම්ම කරවල වෙලා තමයි මුහුදේ ඉන්න වෙන්නේ. මොකද ඌ මුහුදේ දැම්ම ගමන් දැම්ම වෙලේ ඉඳන් උගයන්ගේ මොන වෙනවද? ජලය එළියට එනවා. තේරුණාද? අනිවාර්යෙන් මෙහෙම විස්කිරිඤ්ඤ වගේ වෙලා යනවා. ඊළඟට ඔයාලට මෙහෙම මීටර වෙලා නැද්ද? කො ඔයාලගේ peer ඔය peer එහෙම කපලා එක්ක අඹ වගේ මොන හරි කපලා ලුණුයි නිරිසුයි දාලා කවර් එකට දාලා ඒක කෑල්ලනේ කන්නේ ට්‍රිප් එක ඉවර වෙනකන් සමහර විට මේක අවසාන හරියට එනකොට මේ මල්ලේ වතුර වගේක් එකතු වෙනවා. කොහෙන්ද වතුර ආවේ? කොහෙන්ද උත්ස්වේදනයෙන් කියලා හැම කියන්නේ ඒ වගේ ගොන් කතා හැම කියන්නේ නැහැ දැන්. කොහෙන්ද වතුර ආවේ? අයින් කියන්නේ කොහෙන්නම් කොහාට එන්නේ නැද්ද? දැන් එළියේ ද්‍රාවණය සාන්ද්‍රයි. මොනවා වෙන්නේ නැද්ද? අර peer කැල්ලේ තියෙන වතුර ඇදෙනවා එළියට. තේරෙනවද? ඒකයි වෙන්නේ. ඒ වෙන්නේ ඒක.